ආයිබෝවන් ඉතින් අපි අද ඉන්නේ දැදුරුවේ ජලාශය ළඟ. ඉතින් අපි දැන් ඉන්නේ දැදුරුවේ ජලාශයේ වාන්දරොඩ ළඟ. ඒ කියන්නේ ජලාශයෙන් එහා පැත්තේ ඉන්නේ. අපි ගිහින් බලමු මේ ජලාශය මොනවා වේද කියලා. ඉතින් මෑත කාලේදී හදපු විශාලම ජලාශයක්. ගිහින් බලමු එහා පැත්තට මේ ජලාශය මොන වගේද කියන එක. ඉතින් ළමයි අපි දෙන්න දැන් ඉන්නේ දැදුරුවේ ජලාශයේ වම් ප්‍රධාන ඇලගාව. මේ ජලාශය 2014 නොවැම්බර් මාසයේ 22 මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමයි මේ ජලාශය විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මෑත කාලේ දුණු අති විශිෂ්ට නිර්මාණයක්. ඔයාලා මෙහෙ එනවා නම් ඇත්තටම මේ කොහෙට වෙලා දෙමුද මේ? කරුල්ලාගමට හරි වාරිය පොළට හරි ඇවිල්ලා. ඔව් වාරිය පොළට හරි නැත්නම් මේ පැත්තෙන් මහව පැත්තෙන් එනවා නම් ඒත් ආව හැකි. මේ විදිහට තමයි Google Map එකේ මේක තියෙන්නේ. මෙතෙන්ට යනවා නම් ඉස්සරහට ගිහින් බලමු මොන වගේ ප්ලේස්ද මේ දැදුරුවේ ජලාශය තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා කවුරුත් දන්න දැදුරුවේ හරස් කරලා තමයි මේ විශාල ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දාම තමයි මේකට දැදුරුවේ ජලාශය කියලා කියන්නේ. වර්ග කිලෝමීටර් 1400ක් පමණ භූමි ප්‍රමාණයක් මේ ජලාශයට වෙන් කරලා තියෙනවා. ඉතින් ඝන මීටර් මිලියන 75ක ජල ධාරිතාවයක් තියෙන මේ විශාල ජලාශයෙන් හෙක්ටයාර 12000ක් පමණ වගා භූමි ප්‍රමාණයක් ස්වයංපෝෂිත කරනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියට මෙගාවොට් 1.5ක විදුලි නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන ජල විදුලි බලාගාරය මේ දැදුරුවේ ආසන්නව පිහිටලා තියෙනවා. ඉතින් හිටන් ලංකා අපි ලංකාවේ සුන්දර තැන් සොඳුරුම තැන් සොයා යන ගමනේ නැවතත් තැනකට යන්න හදන්නේ. ආයෙත් අලුත් තැනකට යන්න හදන්නේ. මේ ප්ලේස් එක මොනවද කියන එක අපි එතෙන්ට ගිහින්ම බලමු. ඉතින් කලින් අපි හිටියේ දැදුරුවේ ජලාශය. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රිදී බැඳි ඇල්ලට. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුන්දරම ස්ථානයක් තමයි මේ රිදී බැඳි ඇල්ල. මේ පැත්තට මේ දවස්වල ගොඩාක් ලොකු වැස්සක් ආවා. මේ වැස්සත් එක්ක ජල මට්ටම මේ වගේ දේවල් ගව් වල එතකොට ඔය තියෙන ඔයවල් වල ඒ හැම දෙයකම ජල මට්ටම සෑහෙන දුරට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම අපූර්ව සුන්දරත්වයක් නිර්මාණය කරලා තියෙනවා මේ අපට පරිසරයේ. ඉතින් මේ තමා තියෙන රිදී බැඳි ඇල්ල. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ජල මට්ටම වැඩි වෙලා අපූර්ව සුන්දරත්වය තමයි ඔය නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් මේත් එක්කම අද අපේ වීඩියෝ එක අවසන් වෙනවා. තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට අපි සමු ගන්නවා.